Hello guys, welcome back to Ninsora. Hi guys, කොහොමද ඉතින් ඔයාලට ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මම නිමාෂා. ඉතින් අමතක නොකර මම subscribe කරලා දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් අද වීඩියෝ එක ගැන කියනවා නම් අද girls ලා ටිකක් special වීඩියෝ එකක්. අද budget shopping vlog එකක් තමයි මම අරන් ඉන්නේ. ඉතින් අද මම shopping කරන්න යන්නේ මගේ යාළුවෙක් එක්ක අනුරාධපුරයට තමයි යන්න හදන්නේ. ඉතින් එහෙනම් වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. අනුරාධපුර බජට් එකට shopping කරන්න පුළුවන් shop මොනවද, places කොහෙද තියෙන්නේ කියලා දැනගන්න. එහෙනම් මම දැන් යන්න ready වෙලා තමයි ඉන්නේ. අපි යන ගමන් හමු වෙමු. ඉතින් මට බස් එකක් එනකම් විනාඩි 20ක් වගේ පාරට වෙලා බලන් ඉන්න වුණා. ඉතින් ඔහොම බලන් ඉන්නකොට අන්තිමට බස් එක ආවා. මම දැන් යන ගමන් තමයි ඉන්නේ ටවුන් එකට. ඉතින් ටවුන් එකේදී තමයි මම යාළුවාව හම්බ වෙන්නේ. මේ ඉන්නේ මගේ ඉස්කෝලේ කාලේ ඉඳන් හොඳම යාළුවා. ඉතින් අපි දෙන්න අවුරුදු 2කමාරක විතර පස්සේ තමයි මේ හම්බ වුනේ. අපි දෙන්න කතාවකුත් දාගෙන මුලින්ම ආවේ සැලෝන් එකට මගේ අයිබ්‍රෝස් හදාගන්න. ඉතින් ඒ වැඩෙත් කරගෙන ඊළඟට අපි ATM එකට තමයි යන්නේ. shopping කරන්න සල්ලි ඕනේ නේ. ඉතින් ATM එකෙන් සල්ලිත් අරගෙන අපි දැන් shopping කරන්න පටන් ගන්න තමයි හදන්නේ. අපි මුලින්ම ආවේ අනුරාධපුර කැපිටල් ලව එකට. ඉතින් ලව එකට ආවම නම් අපිට නැති උවමනාවලුත් ඇති වෙලා අනවශ්‍ය බඩුත් මිලදී ගන්න පෙළඹෙනවා. ඒ තරම් ලස්සන එක විදිහේ items මේ ලව එකේ තියෙනවා. ඉතින් වැලන්ටයින් සීසන් එකත් ළඟ නිසා මල් බොකේස්, ටෙඩීස්ලා, ඒ වගේම වැලන්ටයින් එක ornaments වර්ග, cards වර්ග මේ වගේ ගොඩක් දේවල් දාලා තිබුණා අලුතින්. මේවා නම් හරිම reasonable price වලට තිබුණා. ඉතින් අපි ඊට පස්සේ ආවේ LCC එකට. මෙන්න මේ ලිප්ස්ටික් සෙට් එක තිබුණා. මේක 595ක් තමයි උනේ. හැබැයි මේවා බ්‍රෑන්ඩඩ් නම් නෙමෙයි. ඒ වුණාට මේ ප්‍රයිස් එකට මේ ලිප්ස්ටික් තුන හරිම worth. අපිට ඕන දේවල් ටික අරගෙන ඊළඟට අපි ඇඳුම් ගන්න තමයි යන්න හදන්නේ. එහෙනම් දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් ඊළඟට අපි දැන් ආවේ මේ ඌෂා ෆැෂන් එකට. මේකෙත් හරිම ලස්සන ඇඳුම් ගොඩක් දාලා තිබුණා. හරිම reasonable price වලට. ඉතින් මේ පෙන්නන white frock එක, ඒ වගේම t-shirt, crop tops, ලස්සන frocks, office blouse, office trousers, shorts මේ වගේ ගොඩක් දේවල් දාලා තිබුණා. හරිම reasonable price වලට. මේ වගේ 2 pieces kit තිබුණා. මේවා 2990ක් වගේ තමයි උනේ. මේකේ ලස්සන colours තිබුණා. ඉතින් ඒ වගේම මෙන්න මේ වගේ party frocks තිබුණා. මේවා 1600ක් 700ක් වගේ තමයි උනේ. ඉතින් අපි දෙන උදේට කාලා හිටියෙත් නැති නිසා අපි එකවරම ලන්ච් එකම ගන්න ඒ ළඟම තිබ්බ රෙස්ටුරන්ට් එකකට ආවා. ඉතින් අපි ඕඩර් කරේ ෆ්‍රයිඩ් රයිස් එකක්. එහෙනම් දැන් ඉතින් කන්න තමයි තියෙන්නේ. කාලා හම්බ වෙමු. ඉතින් ඊගාවට අපි දෙන්න ආවේ මේ හැඟ ක්ලෝතින් එකට. ඉතින් මේකත් අනුරාධපුරේ ෆ්‍රොක්ස් තියෙන තවත් ලස්සන ෂොප් එකක්. අපි එහෙනම් ගිහිල්ලා බලමු. ඉතින් මෙන්න මේ විදිහට තමයි ෂොප් එක තියෙන්නේ. ඒ වගේම විශේෂ දෙයක් තියෙනවා. හැඟ ක්ලෝතින් එකේ තායිලන්ඩ් වලින් ඉම්පෝර්ට් කරන අයිටම්ස් උත් මෙයාලා සෙල් කරනවා. ඉතින් ඔන්න තායිලන්ඩ් ඇඳුම් අඳින්න කැමති කෙනෙක් නම් ඔයාට පුළුවන් හැඟ ක්ලෝතින් එකෙන් ඒ අයිටම්ස් පර්චේස් කරන්න. ඉතින් ඒ වගේම මෙයාලා ඔන්ලයින් ඩිලිවර් කරනවා මේ පේජස් හරහා. ඔයාට පුළුවන් ඔයාට ඕන අයිටම් එක ඕඩර් එකක් දාන්න. ඉතින් මේ පේනවා වගේ ලොන්గ్ ෆ්‍රොක්, ෂෝට් ෆ්‍රොක්, ස්කර්ට්ස් වගේ ලස්සන අයිටම්ස් ගොඩක් මෙතන තියෙනවා. ඉතින් කැමති කෙනෙක්ට ඇවිල්ලා බලලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔන්ලයින් ඕඩර් එකක් දාන්න පුළුවන් එයාලගේ පේජස් වලින්. ඉතින් හැඟ එකේ මම ගන්න හිතාගෙන ගියපු අයිටම් එක තිබුණේ නැහැ. ඉතින් අපි ඒකෙනුත් ඇවිල්ලා දැන් යන්න හදන්නේ අනුරාධපුර තවත් බජට් shopping කරන්න පුළුවන් place එකකට. ඉතින් ඒ තමයි අනුරාධපුර SD fashion එක. මේකෙත් අලුත් collection එකක් දාලා තිබුණා. ඉතින් මේ පේනවා වගේ denim skirts, ඒ වගේම mini skirts, blouse, office blouse වගේ ගොඩක් unique items ටිකක් SP එකේ තිබුණා අපි ගියපු දවසේ නම්. ඉතින් අපිට තෝරලා බලලා ලස්සන items ටිකක් ගන්න තමයි හදන්නේ. ඉතින් මෙන්න මේ black color skirt එක තිබුණා.
මේකේ ප්‍රයිස් 2500ක් වගේ තමා වුණේ. ඉතින් ඒ ප්‍රයිස් එකට මේ ස්කර්ට් එක නම් හරිම worth. ඒ වගේ මෙන්න මේ white color ස්කර්ට් එකකුත් හම්බුණා. ඉතින් මට හොඳයි කියලා හිතන ඇඳුම් ටිකකුත් ෆිට ඔන් කරලා ලස්සනයි කියලා හිතන අයිටම්ස් ටිකක් ගන්න තමයි දැන් යන්නේ. ඉතින් ඒ වගේම SB fashion එකේ ලස්සන ඩෙනිම්ස් තිබුණා. එක ස්ටයිල්ස් වලට wide leg pants, mom jeans වගේ ලස්සන ඩෙනිම්ස් කලෙක්ෂන් එකක්ම තිබුණා. එක sizes වලින් කලර්ස් වලින් ඩෙනිම් තෝරලා බලලා ගන්න ඩෙනිම් ගොඩක් දාලා තිබුණා. ඉතින් ඒ වගේම short frock, long frock, ස්කර්ට්ස් වගේ සෙක්ෂන් එකකුත් තියෙනවා. ඉතින් මේකෙත් හරිම ලස්සන යුනික් ඩිසයින්ස් ගොඩක් තිබුණා. හරිම affordable prices වලට. ඒ වගේම බෑග් කලෙක්ෂන් එකකුත් තිබ්බා. හෑන්ඩ් බෑග් කලෙක්ෂන් එකක්. දැන් ට්‍රෙන්ඩින් යන මෙන්න මේ වර්ගයේ බෑග්ස් උත් SB එකේ ගන්න තිබුණා. ඉතින් අපි SB එකනොත් අපිට අවශ්‍ය දේවල් shopping කරලා අපි ඊළඟට යන ලෑස්තුනේ බජට් එකට හෑන්ඩ් බෑග්ස්, shoes වගේ ගන්න පුළුවන් place එකක් තිබුණා. කීල්ස් එකට මෙහා පැත්තේ. මට ඒකේ නම නම් හරියටම මතක නැහැ. ඉතින් ඒ වුණාට අපි එතනට ගිහින් බලනකොට ඒ shop එකේ place එකෙන් අයින් කරලා බැංකු ටවුන් එකට අරන් ගිහින් කිව්වා. ඉතින් අපිට එදා නම් බැංකු ටවුන් එකට යන්න වෙලාව තිබුණේ නැහැ. ඉතින් අදට shopping කරලා ඉවර වෙලා අපි දෙන්න දැන් ගෙදර යන ගමන් තමයි ඉන්නේ. ඉතින් අනුරාධපුර අවටින්න කෙනෙක් නම් ඔයාට පුළුවන් මං අද මේ ගියපු shop වලට ගිහිල්ලා try කරලා බලන්න budget එකට shopping කරන්න. ඉතින් ඒ වගේම අනුරාධපුර තව budget එකට shopping කරන්න පුළුවන් places ගැන අනිවාර්යෙන්ම අමතක නොකර comment එකක් දාන්න. එතකොට අපිට පුළුවන් ඊළඟ පාර ඒ shop try කරලා බලන්න. ඉතින් මම දැන් යාළුවටත් බයි කියලා ගෙදර යන ගමන් තමයි ඉන්නේ. එහෙනම් මම අදට ගිහින් එන්න. Thank you for watching. See you in next video.